ඔයාලා හැමෝම ජේසුස් වහන්සේගේ නාමයෙන් ආදරේ ශලම් YouTube channel එකට පිළිගනු ලබනවා. ඔබලා සියලු දෙනාම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ කුණාටු කාලේ මේ ආපදා කාලේ ඔබ සුවෙන් හොඳින් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් සෑහෙන කාලෙකින් මම වීඩියෝ එකක් දැම්මේ නැහැ. දවස් 40කින් මාස ගානකින් මම දැම්මේ නැහැ. ඉතින් නමුත් දෙවියන් වහන්සේ මට අනාවරණයක් කළා. දැන් ඔයා මේ වීඩියෝ එක දාන්න සියලු දෙනාටම කියන එක. ඉතින් සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ ඔයාලට යමක් කියන්න කියලා කියනවා. ඒ තමයි දෙවියන් වහන්සේ කියනවා මේ වකවානුව තුළ දෙවියන් වහන්සේ නෝවාක් මෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ කවුද? දෙවියන් වහන්සේගේ වචනය තුළ පවතින්නේ කවුද? ඔවුන්ව වෙන් කරගන්නවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඔයාලවත් දෙවියන් වහන්සේ ඒ වගේ වෙන් කරගන්නේ. ඔබ දෙවියන් වහන්සේ තුළ නැද්ද? දෙවියන් වහන්සේ තුලින් එපිටද ඉන්නේ? දෙවියන් වහන්සේ කියන දේ කරගන්න බැරුවද ඉන්නේ? දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙන්න බැරුවද ඉන්නේ? ඒ දේවල් ඔක්කොම පසක තබලා දෙවියන් වහන්සේ ගාව තුල මනස්ථාපනය වන්න. දෙවියන් වහන්සේ තුල කියන ස්වාමීන් අපි වැරදි, අපිට වැරදුනා. නමුත් ඔබ වහන්සේ උදව් කරන්න කියලා දෙවියන් වහන්සේට කියන්නේ. එදා නෝවා දෙවියන් වහන්සේ කීපු දේ කළා. ඔහු නැව සාදලා ඒකට සත්තු ගොඩ කරගෙන කුණාටු වෙද්දී ඔහු නැවේ දොරටුව වැහුවා දෙවියන් වහන්සේ. ඔහු ඒ විපත්තියෙන් බේරුණා. අදත් වෙලා තියෙන ඒ දේ තමයි. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ අහනවද? දෙවියන් වහන්සේ කියන දේ කරනවද? ඔබ ඉන්න තැන ඉන්න කියලා කියනවද? දෙවියන් වහන්සේ ඒ තැන්වල ඉන්නවද? දෙවියන් වහන්සේ ඔබ විපතින් මුදා ගන්න. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබව වෙන් කරගන්න. දෙවියන් වහන්සේගේ සේවයේදී ඔබව වෙන් කරගන්න. අද ගොඩක් බොරු ප්‍රපේතවරු සහ බොරු ගුරුවරු පැමිණ තිබෙනවා. මේ කාලේ මානසික ක්‍රියාවල තමයි යන්නේ. උන් ලෝකේ පස්සේ තියෙන දේවල් වල යන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ වචනය සැලැස්ම තුල යන මිනිස්යන්ව දෙවියන් වහන්සේ මේ කාලේ වෙන් කරගන්න යනවා. ඒක තමයි කියන්නේ බැටළුවන් සහ එළුවන් වෙන් කරගන්න යනවා දෙවියන් වහන්සේ. ඒ නිසා මේ පණිවිඩ දෙවියන් වහන්සේ කිව්වා ඔයගොල්ලන් හැමෝටම කියන්න කියලා. ඒ වගේම එදා උත්තම පූජකයන් ලෙවි පූජකයන් ඉද්දී ඔවුන් දේවමාලිගාවේ බැටළුවන් පූජා කරමින් පරවියන් පූජා කරමින් ඒ සිදුකරු පූජාවලින් දෙවියන් වහන්සේ සතුටු දුන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ පොළොවට බැහැලා උන්වහන්සේගේ සැලැස්ම කිරීම සඳහා වෙනම මනුෂ්‍යයන් කොට්ටාසයක් තෝරගත්තා. ඒ තමයි ගෝලයා. ගෝලයාන්ව තෝරගත්තා. ඒ කාලේ ලෙවි පූජකයෝ හැම කෙනෙක්ම හිටියන්. නමුත් දෙවියන් වහන්සේ තෝරගත්තේ වෙනම කොට්ටාසයක්. ඔබ හිතන් ඉන්නවා ඇති ඔබ දෙවියන් වහන්සේ සුදුසු නැහැ කියලා. ඔබ හිතන් ඉන්නවා ඇති මම එච්චර දැනීමක් නැති මිනිහෙක් කියලා. ඔබ හිතන් ඉන්නවා ඇති මම මේ දේවල් කරන්නේ කොහොමද කියලා. නමුත් ඒ දේවල් හැමදේම පස්සට තබන සහෝදර සහෝදරිය. දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන ඉවරයි. මතක තියාගන්න. ඔබ දෙවියන් වහන්සේගේ හරි සැලැස්ම තුල යනවනම් ඔබ දෙවියන් වහන්සේගේ හරි සැලැස්ම ඉෂ්ට කරන්න යද්දී ඔබට කුණාටු රළවල් එනවනම් මතක තියාගන්න. ඒ තුල දෙවියන් වහන්සේ ඉන්නවා. එක්තරා මොහොතක ගෝලයෝයි ජේසුස් වහන්සේයි ගලිලේ මුහුදේ යද්දී ඒ අවට ගලිලේ මුහුද අවටට දරුණු කුණාටුවක් ආවා. මේ වගේම කුණාටුවක් ආවා. ගෝලයෝ කෑ ගැහුවා. අපි මැරෙන්න යන්නේ කියලා. හැබැයි ජේසුස් වහන්සේ ඒක නිශ්චල කළා. හැබැයි මතක තියාගන්න ඒක උන්ට විශ්වාසය තිබෙන්නේ නැහැ. ඇදහිල්ල තිබෙන්නේ ඒක හරි. නමුත් මතක තියාගන්න ඒ අවට විතරක් නෙමෙයි ඒක කුණාටු වෙන්නේ නැත්තේ. ඒක මුළු ඒ අවට තිබ්බ ගම්මාන වලටත් යන්නේ නැති. නමුත් මතක තියාගන්න ඒ කුණාටුව මැද්දේ ජේසුස් වහන්සේ ගෝලයන්ව ඔරුව තුල සිටියා. කිසි වෙටකවත් ඔහුව තනි කළේ නැහැ. මතක තියාගන්න. ඔබගේ ජීවිතය තුල ඔබ හරි ගමන යනවනම් ඔබ දෙවියන් වහන්සේලා හරි දේ කරනවා නම් ඔබ දෙවියන් වහන්සේ තුල ගමනක් යන මිනිහෙක් නම් ඔබට කුණාටු රළවල් අනිවාර්යෙන් එන්න ඕනේ. එහෙම එන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඔබ ඉන්න තැන කියන තැන ඔබ දෙවියන් වහන්සේ ඉන්න කියලා කියනවනම් එතන ඉන්න. උදාහරණයකට මම කියන්නම්. මම දවස් 40ක් නුවර ප්‍රදේශයේ තමයි හිටියේ. ඒ නුවර ප්‍රදේශයෙන් දෙවියන් වහන්සේ මට එන්න කියලා කිව්වා. දැන් ඔයා මේ හිටිය ඇති. දැන් ඔයා මෙහි ඇවිල්ලා මගේ ප්‍රදේශයේ රාගම. ඔයා රාගමට එන්න කියන එක තමයි මට දෙවියන් වහන්සේ කිව්වේ. හැබැයි මං දෙවියන් වහන්සේ කිව්ව දෙයට අකීකරු වුණා නම් දෙවියන් වහන්සේට මාව කවදාවත් වෙන් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ කුණාටු එන්න කලින් සති දෙකකට කලින් තමයි මම මෙහෙට ආවේ. ඉතින් දෙවියන් වහන්සේ මාවේ හැම දෙයකින්ම මුදවගෙන මාව ලස්සනට ගෙනල්ලා මේ රාගම තිබ්බා. ඉතින් ඔබගේ ජීවිතවලත් එහෙම ඇති. ඔබ සමහරක් ගන්න යන තීරණවල ඔබ බලන්න. දෙවියන් වහන්සේ ඔබව ගිහිලා කොතනද තියන්නේ? ඔබ ගිහිලා හිටගන්නේ කොතනද කියලා. දෙවියන් වහන්සේ මේ වකවානුව තුල ඔබව කැඳවා ගන්න යනවා. දෙවියන් වහන්සේ මේ වකවානුව තුල දෙවියන් වහන්සේගේ ඔරුවට නග්ග ගන්න යනවා. දෙවියන් වහන්සේ මේ වකවානුව තුල ඔබව පාවිච්චි කරන්න යනවා. දෙවියන් වහන්සේ බලවත් ලෙස තමන්ගේ සභාව වෙන් කරගන්න යනවා. දැන් ඉන්න බොරු ප්‍රපේතවරුන්ට
දැන් ඉන්න බොරු ගුරුවරුන්ටවත් දෙවියන් වහන්සේක හඬ ඇහෙන්නේ නැහැ සහෝදර සහෝදරිය. ඔවුන් යන්නේ ලෝකෙ පස්සේ. ඔවුන්ගේ පස්සේ ගිහිල්ලා ඔබලා කවදාවත් විනාශ වෙන්න යන්න එපා. ජේසුස් වහන්සේ එලිදරව් පොතේ කියනවා ආත්මයන් වහන්සේ මොකද්ද කියන්නේ? මම ඉක්මනට එනවා ඔබගේ ඔටුන්න කාටවත් අල්ල ගන්න දෙන්න එපා. ඒක ගිල ගන්න දෙන්න එපා. ඒ ඔටුන්න තදින් ඔබ අල්ලා ගනින් කියලා කියනවා. ඒ හින්දා සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. එදා නෝවාක් මේ, එදා ගෝලියොත් එක්ක හිටියාක් මේ, එදා යෙරමියලත් එක්ක හිටියාක් මේ, එදා එලියලත් එක්ක හිටියාක් මේ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න යනවා. උන්වහන්සේ වෙන් කරගන්න යනවා. දෙවියන් වහන්සේගේ බලන්න ඔබලා බයිබලයේ කියවලා දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් විවත්තට යන හැම මොහොතකම දෙවියන් වහන්සේ මිනිස්යන්ව වෙන් කරගත්තා උන්වහන්සේගේ සැලැස්ම තුළට. මේ කාලේ කරන්නේ දෙවියන් වහන්සේ ඒ දෙයමයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම හරියට කරන දාස දාසියන් දෙවියන් වහන්සේ වෙන් කර ගන්නවා. දෙවියන් වහන්සේගේ හරි සැලැස්ම කරන බැටළුවන් දෙවියන් වහන්සේ වෙන් කර ගන්න යනවා. ඒ නිසා ඔබගේ පොතපතේවත් ඔබගේ දැනුමවත් නෙමෙයි දෙවියන් වහන්සේ ඉන්නේ. ඔබගේ හදවත තුලයි. ඔබ ගන්න තීරණය තුලයි දෙවියන් වහන්සේ ඉන්නේ. ඔබ කොතනද හිට ගන්න ඕනේ? ඔබ කොතනද ඉන්න ඕනේ? ඔබ කොතනද යම් කිසි දේවල් කරන්න ඕනේ? ඒව හැමදේම කරන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ වචන තුලට කරන්නේ. දෙවියන් වහන්සේ කිසිදාක නුඹවලව තනි කරන්නේ නැහැ. ඔබලව දෙවියන් වහන්සේ රැගෙන යනවා. කුණාටු ප්‍රශ්න හිඟකම් මේ හැමදේම එනවා. මක් නිසාද ඔබ කරන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම කරපු හැම මිනිහෙකුටම කුණාටුව ඒ හැමදේම ආවා. එදා බලන්න රෝම අධිරාජ්‍යයට ගැලවීම අරන් ගියාට පස්සේ ගැලවීම ලැබපු මිනිසයන් සිංහයන්ට කන්න දුන්නා. ඔවුන්ව පන්දම් වශයෙන් වීදිවල එල්ලලා තිබ්බා. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ව සැලසුම් වෙතට ගෙනිච්චා. ඒ පීඩාව තුලින් මුළු රෝමෙම දෙවියන් වහන්සේ ගැලවීම ලබා දුන්නා. දෙවියන් වහන්සේ ඔබ සමගයි. දෙවියන් වහන්සේ කවදාවත් ඔබව තනි කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ කිසිම කලක ඔබව තනි කරන්නේ නැහැ. මතක තියාගන්න දෙවියන් වහන්සේගේ හරි දේ කරන මනුෂ්‍යයව දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, ආරක්ෂා කරනවා. මොන පීඩාව මොන ගනුදෙනු කරන්න ආවත් දෙවියන් වහන්සේ උන් ආරක්ෂා කරනවා. කිසිම දවසක ඔබගේ ඔබලාව රවට්ටන්න දෙන්න එපා මනුෂ්‍යයන්ට. ඔබලාව රවට්ටන්න දෙන්න එපා. දෙවියන් වහන්සේගේ හරි පර්වතය තුල ඉන්න දෙවියන් වහන්සේක දෙයක් කියනවා. ඒ තමයි මට ස්වාමිනී කියන කිසිම කෙනෙක් ගන්නෑ. මගේ කැමැත්ත කරන්න ආමිස මට ස්වාමිනී කියන කිසි කෙනෙක් ගන්නෑ. ඒ නිසා දෙවියන් වහන්සේ කැමැත්තම සොයන්න. දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි ඔබට. බය වෙන්න එපා. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.